ට්‍රැවල් විත් නිරෝ මගේ channel එකත් එක්ක එකතු වෙන්න ඕගොල්ලන්ව අද මම එක්ක යන්නේ තවත් ලංකාවේ ලස්සන පැත්තකට. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා bell icon එක click කරන්න. අනිවාර්යෙන් bell icon එක click කරන්න. මොකද මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එයි. ඉතින් අපි මේ ගමන ප්ලෑන් කරේ වෙනස්ම විදියකට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල එන්න. ඉතින් මාතලේට ඇවිල්ලා මාතලේ ඉඳන් හෙට්ටිපොළ බස් එකේ යන්න තමයි අපි ප්ලෑන් කරන් ආවේ. හැබැයි අපි ආපු ටයිම් එකත් එක්ක අපිට බස් එකේ යන්න බැරි වුණා. මොකද හෙට්ටිපොළ බස් එක පටන් ගන්න මාතලෙන් 7:50ට අපි එද්දි 8:30 වගේ වුණා මාතලේ ටවුන් එකට. ඉතින් ඕගලන්ට වැදගත් දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ පබ්ලික් බස්සස් වල රිවර්ස්ටන් යන්න ඕන. බස් දෙකයි තියෙන්නේ. රිවර්ස්ටන් වලට යන්න පුළුවන්. එකක් උදේ 5:50ට යනවා. අනිත් එක උදේ 7:50ට රිවර්ස්ටන් ඉඳන් හෙට්ටිපොළට යනවා. ওই දෙක මිස් වුණාට පස්සේ ආයේ රත්තුර ටවුන් එකට ගිහිල්ලා රත්තුරෙන් තමයි බස් එකක් අරන් යන්න වෙන්නේ. ඉතින් මේ බස් තුනම මිස් වුණත් ඔයගලන්ට පික්මි ඇප් එකෙන් පික්මි එකක් දාගෙන මාතලේ ඉඳන් රිවර්ස්ටන් වලට දැන් ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් මට මේ බස් තුනම මිස් වෙච්ච හින්දා පික්මි එකක් දාගෙන මේ ට්‍රැවල් එක යන්න ස්ටාර්ට් කරා. ඉතින් මේ පේන්න තියෙන්නේ රත්තොට ටවුන් එකේ අපිට පෙන්නලා තියෙන රිවර්ස්ටන් වලට යන රිවර්ස්ටන් වලට ඉලුක්කුඹුරට පල්ලේගමට යන තියෙන කිලෝමීටර්ස් ගාන. ඉතින් රත්තොට ටවුන් එකේ ඉඳන් උඩහට තමයි අපි රිවර්ස්ටන් වලට යන්න ඕනේ. කිලෝමීටර් 16ක් තියෙනවා. රිවර්ස්ටන් අපේ ට්‍රැවල් එකේදී අනිවාර්යෙන් ඔයගොල්ලෝ රිවර්ස්ටන් එද්දී බලන්න ඕන දියැලක් තියෙනවා. බඹරකිරියැල දියැල. ඉතින් මේක රත්තොට ටවුන් එකේ ඉඳන් උඩහට ටික දුරක් උඩහට එද්දී අපිට දකුණත පැත්තෙන් ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මේකත් ලස්සන දියැලක් රිවර්ස්ටන් වල තියෙන. මෙතන විශේෂත්වයක් තියෙනවා. මෙතන වැල් පාලමක් තියෙනවා පෞරාණික. ඉතින් ඒක ඇත්තටම ලස්සන. ඒ වගේම ක්ලාසික් ලුක් එකක් ගෙනත් දෙනවා මේ දියැලට. හැබැයි දැන් මේ වැල් පාලමේ යන්න බෑ. මොකද ඒක අබලන් වෙලා තියෙන්නේ. මෙතන කෙලින්ම මේකක් දාලා තියෙනවා. නෝටිස් එකක් දාලා තියෙනවා. මේ පාලමේ ගමන් කරන්න එපා කියලා. මේ පාලමෙන් එහා පැත්තේ තව ගම්මානයක් තියෙනවා. මේ ඇල්ල ගාවත් අපි ටික වෙලාවක් ඉඳලා ආයේ රිවර්ස්ටන් view point එකට යන්න පිටත් වුණා. ඔයගොල්ලෝ මේ පේන්න තියෙන්නේ මේ ට්‍රයිෂෝ එකේ යන ගමන් මේ රිවර්ස්ටන් පාරේ. ඉතින් ඇත්තටම බඹරකිරි ඇල්ලෙන් උඩට පාර මාර ලස්සනයි. මාතලේ ටවුන් එකේ ඉඳන් රත්තොට වගේ එද්දි එච්චර ලස්සනක් පේන්නේ නැතුණත් රත්තොට පහු කරලා උඩහට යද්දි පාර එන්න ලස්සන වෙනවා. ඔයාලා මේ පේන්න තියෙන්නේ ඒ ලස්සන පාරේ දර්ශන කිහිපයක්. උඩහට ඇවිල්ලා මේ එද්දි රිවර්ස්ටන් වලට ඇතුල් වෙන්න තැන තියෙන වෙහිකල් පාක් එක. ඉතින් කාර් පාක් එක. ඉතින් අපි එද්දි උඩහට එන්න මීදුම ගොඩක් සැර වෙලා මුලගත් එක්ක බැස්සත් එක්ක මීදුම ගොඩක් බර වෙලා තිබ්බේ. ඔයගොල්ලෝ මේ පේන්නේ ආසවක්වත් හරියට පේන්නේ නැහැ. ඒ තරම්ම මීදුමේ වැහිලා තියෙන්නේ. වටපිට කිසිම දෙයක් පෙවුන්නේ නැහැ. ඒ තරම්ම මීදුමේ වැහිලා තියෙන්නේ. ඒ වුණත් එදා ඇවිල්ලා හිටපු පිරිස ඇත්තටම ගොඩක් හිටියා. ගොඩක් කට්ටිය ගොඩක් අය මේ රිවර්ස්ටන් බලන්න රිවර්ස්ටන් වලට ඇවිල්ලා ඉන්නේ. මේ පිටුපස්සේ පේන්න තියෙන එන්ට්‍රන්ස් එක. ඔයගොල්ලෝ වෙනදී අද කොහොමද මීදුව කියලා. ඇත්තටම ආයෙත් කියන වචන නැහැ.
ඉතින් තමයි අපිට රිවර්ස්ටර් වලට ඇතුල් වෙන්න තියෙන්නේ. මට නම් අතන මාර දෙනකොට තියෙනවා සිංහලයි නැස්සයි. ආයෙත් ක්ලයිමේට් එක ගැන කියන්න බයන නෑ. රිවර්ස්ටර් වලට ඇතුල් වෙන තැන ටිකට් කවුන්ටර් ඉස්සරහා මේ වගේ ලස්සනට මේ වනාන්තරය මේ කන්ද ගැන පැහැදිලි කිරීමක් තියෙනවා. මේක අයිති වෙන්නේ නකල්ස් රක්ෂිතයද නකල්ස් වනාන්තර රක්ෂිතයද. ඉතින් ඔයගලන්ට මේ ගැන මෙතනින් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් අපි මේක බලලා ඉවරලා ටිකට් ගන්න ගියා ටිකට් කවුන්ටරයට. ඉතින් මේ ටිකට් කවුන්ටර් එකෙන් අපිට නකල්ස් කලාපයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම වෙඩින්ග්ස් වලට ෆොටෝස් ගන්න ඕන නම් මෙතන ඒගොල්ලන්ගේ අවසරය අරගෙන ඇතුළට යන්න ඕනේ. ඉතින් දේශීය වැඩිහිටි එක්කෙනෙක්ට රුපියල් 75ක වෙන ටිකට් එක දේශීය ළමා එක්කෙනෙක්ට රුපියල් 40යි. ඒ වගේම පාසල් සිසුන්ට රුපියල් 30යි. ඒ වගේම තමයි විදේශිකයාට රුපියල් 930ක් වෙන ටිකට් එක. ඉතින් රිවර්ස්ටර් ඉඳන් අපි ඇතුළට වුණා. මෙතන ඉඳන් කිලෝමීටර් දෙකක් තියෙනවා නවයක් ගාවට. ඉතින් මේ මීදුමත් එක්ක අපිට ඊට 100ක්වත් හරියට පේන්නේ නැහැ. ඒ තරම් මීදුම මෙහෙල තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ලොකුට බලා ගන්න බැරි වෙයි. වල උඩට යන්න මීදුම් වැඩි එපම හුලක සැරයි. ඒ වගේම වැස්සකුත් මේ දවස්වල බහිනවා. හැබැයි වයිබ් එක නියමයි. කොහොමද මීදුම උඩට ගහන විදිය? මගේ රිවර්ස්ටර් මේකේ අත්තරවා වීඩියෝ එක නම් බලා ගන්න දෙයක් නෑ අද. හැබැයි මේ වයිබ් එක තමයි කිව්වෙම. ඉතින් අනිවාර්යෙන් මේ වගේ කාලයකට ඔබට එන්න ඕනේ මෙතනට. රිවර්ස්ටර් එන්ට්‍රන්ස් එකේ ඉඳන් කිලෝමීටර් දෙකක් උඩට ඇවිල්ලා ඉන්නේ මම දැන්. ඉතින් ඔයගොල්ලන්ට පේනද මේ මීදුමත් එක්ක මීදුම් බහින විදියත් එක්ක අවට කිසිම view එකක් පේන්නේ නැහැ. හැබැයි මම කලින් කිව්වා වගේ මේකේ vibe එක එහෙම පේන දවසක් ගන්නත් බෑ. මේක වෙනස්ම විදිහේ මම ලැබපු වෙනස්ම විදිහේ අත්දැකීමක්. මොකද මම කඳුනෙත් ගත් මට මේ වගේ දවසක් මේ වගේ vibe එකක් සෙට් වෙලා නැහැ දවල් බරුවක. ඉතින් මේක මම ලැබපු ලොකු අත්දැකීමක්. මගේ මේ පේන්න තියන්නේ දවල් 12ට විතර රිවර්ස්ටර් වල වයිබ් එක. රිවර්ස්ටර් වල view point එක තමයි රිවර්ස්ටර් කුළුණ. ඒ වගේම හුලං කපොල්ල. ඉතින් මේ දෙක ඇත්තරම අපිට පැහැදිලිව බලා ගන්න බෑ. මොකද හුලං කපොල්ලේ හුලඟ වැඩි අද. ඉතින් ඒ වගේම තමයි මීතුම හින්දා ඒ රිවර්ස්ටර් වල ඒ කුළුණත් හරියට පේන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මේ වයිබ් එක මේ ක්ලයිමේට් එක වෙනස්ම අත්දැකීමක් මට මේ මගේ ට්‍රැවල් එකේ. ඉතින් රිවර්ස්ටර් නැවිලා බහැලා මේ පොඩි කඩේකින් ඔයගොල්ලෝ කාලා යන්නත් අමතක කරන්න එපා. මොකද
ඒක ඔයගොල්ලෝ ජීවිතේ ලබන ජීවිතයට ගන්න වෙනස්ම අත්දැකීමක් වෙයි. ඉතින් රිවර්ස්ටර්න් වලින් පස්සේ මගේ ඊළඟ ප්ලෑන් එක වුණේ පිටවල පතනට යන්න. පිටවල පතන පුංචි ලෝකාන්තය බලන්න යන්න. ඉතින් අපි එතනටත් ගියා. හැබැයි එතනත් මේ වගේම මීදුමෙන් බර වෙලා තිබ්බ හින්දා අපිට වීඩියෝ එක කරගන්න බැරි වුණා. එතන ඊටතර මීදුම වැඩි හුළඟ වැඩි හින්දා. ඉතින් ඊට පස්සේ සේරැල්ල බලන්න යන්න අපි ප්ලෑන් කරා. ඉතින් මම ඔයගලන්ට අද මේ වීඩියෝෙන් ගෙනාවේ මම රිවර්ස්ටර්න් ගිහපු මේ මගේ ට්‍රැවල් එක. ඉතින් අපි ආවේ පික්මී එකකින් හින්දා අපි පික්මී එක try කරා රිවර්ස්ටර්න් වලින් ඉඳන් මාතලේට යන්න. හැබැයි පික්මී රිවර්ස්ටර්න් වලින් ඉඳන් මාතලේට පිකප් කරන්නේ නැහැ. මොකද මේ ඒරියා එකට රිවර්ස්ටර්න් වලට පික්මී නැහැ. මාතලේ ටවුන් එක තිබ්බට. ඉතින් අපි අපේ ප්ලෑන් එකේ තිබ්බේ ඊළඟට බස් එකක එන්න. නැත්තම් එන ට්‍රයිෆ් එක නවත්තන් එන්න. ඉතින් අපි ට්‍රයිෆ් එකක් හම්බෙනකන් හිමීට කන්ද පල්ලහැට බෑගෙන ගියා රිවර්ස්ටර්න් වල. ඉතින් ඇත්තට මේකත් වෙනස් අත්දැකීමක්. පයින් යනවා කියන්නේ රිවර්ස්ටර්න් වල. මොකද වාහන එක ආවත් බයික් එක ආවත් ඒ අත්දැකීම ගන්න බෑ. ටික ටික පල්ලෙට බයිද්දි ඒ ක්ලයිමේට් එකත් එක්ක ඒ වයිබ් එකත් එක්ක ඇත්තටම මාර අත්දැකීමක් අපි ලැබුවා. ඉතින් ඕගොල්ලෝ රිවර්ස්ටර්න් යනවා නම් රිවර්ස්ටර්න් ඇවිල්ලා රිවර්ස්ටර්න් බලලා යනවනම් කිලෝමීටර් 2-3ක් හරි ආයේ රිවර්ස්ටර්න් වලින් පල්ලෙට බයින්න. මොකද ඔයගොල්ලන්ට රිවර්ස්ටර්න් ආවත් මිස් වෙන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා ඒ ඒරියා එකේ. ඉතින් වාහනිකාවත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ නවත්තන්නේ නැහැ රිවර්ස්ටර්න් ඇවිල්ලා රිවර්ස්ටර්න් වලින් පිටට පතනේයි. ඉතින් ඊට වඩා රිවර්ස්ටර්න් වල පල්ලහැටත් තව මේ වගේ ලස්සන ලොකේෂන් තියෙනවා, ෆොටෝ ලොකේෂන් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම දෙන ඇඩ්වයිස් එක තමයි රිවර්ස්ටර්න් ආවොත් ඔයගොල්ලෝ පොඩ්ඩක් රිවර්ස්ටර්න් වල බහැලා රිවර්ස්ටර්න් වලින් පල්ලහැට කිලෝමීටර් 2-3ක් ඇවිදගෙන යන්න. ඒකත් වෙනස්ම අත්දැකීමක්. පේන්න තියෙන අපි රිවර්ස්ටර්න් වලින් ඉඳන් පල්ලහැට කිලෝමීටර් 2-3ක් පයින් ඇවිදන් ආපු විදිය. ඔයාලා තව ඇඩ්වයිස් එකක් දෙන්න ඕනේ. ඕගොල්ලෝ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල එනවනම් අනිවාර්යෙන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල බසස් වල වෙලාව බලලා එන්න, ටයිම් එකටම එන්න. මොකද නැත්තම් ඔයගොල්ලන් ලොකු අපහසුතාවයකටපත් වෙයි. ඉතින් ආ Facebook එකේ ට්‍රැවලින් පේජ් වල තියෙන සමහර පෝස්ට් වගේ කඩල කොටක් අරගෙන මාතලේ ඉඳන් හෙට්ටිපොළ බස් එකේ රිවර්ස්ටර්න් වලට ගියත් ජීවිතේ විඳින්න පුළුවන් කියන මට්ටමට එන්න එපා. මොකද ඒක ඇත්තටම බොරු කතාවක්. ඒ තරම් සුන්දර නෑ. මොකද ඔයගලන්ට බස් එකක් මිස් වුණොත් එහෙම ඔයගලන් ගත්තේ සල්ලි තියෙන්න ඕනේ රිවර්ස්ටර්න් එන්න. ඉතින් බජට් ට්‍රිප් ප්ලෑන් කරන කට්ටිය
පබ්ලික් ට්‍රන්ස්පෝර්ට් වල එනවනම් අනිවාර්යෙන් වෙලාව බලලා වෙලාවට මෙන්න නැත්තම් ආයෙ ඔයගොල්ලන්ට යන්න විදියක් නැහැ. ඉතින් මේ වගේ තවත් අලුත් ට්‍රැවලින් වීඩියෝ එකකින් ට්‍රැවල් විත් නිරෝ මගේ YouTube channel එකත් එක්ක නැවත හමු වෙමු.